මේ කඩාවන ගිහිල්ලා තියෙන වැවි බින්දුවක් කොත තුරු ඉන්නේ. අයියෝ මත් කාලත් ඉවරයි. රජ කාලේ වැව් බැම්මට පිට දීලා වැව් බේරගත්ත කාලා වගේ මම මේ කඩන් ඉමුදල හරස් කරලා මේ වැව් බේර ගන්නවා. ඊට බලන්න ගලි. දීනේ මෙහෙන්න පොඩ්ඩක් මෙහෙන්න. කාල හරස් කරේ වැව් බැම්මක පොඩි හිලක්. හරිද? ඒක හරස් කරලා තේ කොල්ල මැරුණා. දැන් මෙතන අඩි 40ක් විතර වැව් බන්ටේ කඩා ගිහින් තියෙන්නේ. දැන් මේක හරස් කරන්නද හදන්නේ? මාරයි නේ මල්ලි. පැකට් 4ක් බිව්වත් මොකද මේක හදන්න අයියේ. මේ සභාපති මහත් වෙනවා. සභාපති මහත් වෙනවා. අත්යනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? කොට්ට ගාගාව තැනින් තමයි කපන්න ඕන. තේරෙන්නේ නැහැ. උදාහරණයක් පෙන්නු. පැතුම් නිස්සංග. තේරෙන්නේ. අතින් අලගන්න පැතුම්. නිස්සංග. දැන් පැතුම් නිස්සංග මං කියන්නේ මේ වැව් බැම්ම. එතකොට මේ වැව් බැම්මේ ස්කන්ධිය පිටනේ වැටෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනට. එතකොට සිරාමල්ලි ඔයා දැන් ඇවිල්ලා ජල ප්‍රවාහයක් වගේ ඇවිල්ලා කැරකි ඇවිල්ලා වදින්න මේ වැව් බැම්මේ. දැන් ජල ප්‍රවාහය මේ වැව් බැම්මේ මේ අහිංසක වැව් බැම්මේ වදින්න යන්නේ. හරි මං ඉන්න මේ මොන ජල ප්‍රවාහයක්ද මේ ජල පැකට් ගන්නේ. බලපන් ඇඟේ හැටි. මේ මොකද්ද මේ? අපි මෙතන යවන්න ඕන ලොකු ජල කඳක්. අන්න හරි. බලමු හොඳ කඳක්. මල්ලි උඩ පැත්තකට යන්න. ආම්මට මේ ඉන්නේ බඩු. යමන් පුතා කලකේ කලකිලා හැප්පියම් බැම්මේ. යමන් පුතා කලකේ කලකේ බලයන් යමන්.